මෙත්සිස් සංවිධානය කියන එකේ පරම තේරුම සහ අරමුණ මොකද්ද? මේකේ අභිලාෂය මොකක්ද? ඒ හරහා යහපත් පුරවැසියන් මේ රට දායාද කිරීමේ අරමුණ තමයි භික්ෂුන් වහන්සේලා වශයෙන් බලාපොරොත්තු වෙන්නේ. මොනවාද ඇත්තටම මේ අප්‍රේල් 15 සිද්ධ වෙන්නේ යන්නේ? ගැබිණි අම්මාවරුන් වෙනුවෙන් විශේෂ වශයෙන් දානයක් පිරිනැමීම. අපි මේ සංවිධානය ආරම්භ කළ අවුරුදු 10ක් වෙනවා. මේ වැදගත් දැවැන්ත අවස්ථාවකට සම්බන්ධ වීමේ හැකියාව තියෙන ඔබ බියගම කඩුවෙල මේ අවට පුද්ගලෙක් නම් බියගම බෝධිත්‍රාරාම විහාරස්ථානය ඔබ දන්නවා ඇති. ඒ නිසා විහාරස්ථානයට හරියටම මේ එළඹෙන බක් මාස අප්‍රේල් මාස 15 වන දින ඔබ විහාරස්ථානයට සම්බන්ධ වෙන්න. Visual Next, the general entertainment or lifestyle channel in Sri Lanka. අයිබෝන් විෂන් එක්ස් අපේ YouTube නාලිකාවට ඉතාමත්ම ආදරෙන් සහ සුපුරුදු පරිදි පිළිගන්නවා. ලබන්නා වූ සිංහල හා හින්දු අලුත් අවුරුදු සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අද දවසේදී අපි ඉතාමත්ම වැදගත් විශේෂ සාකච්ඡාවක් තමයි ක්‍රියාත්මක කරන්න සූදානම් වෙන්නේ. ඒකට හේතුව තමයි ප්‍රධාන වශයෙන්ම ගිය වසරේ 2025 වසරේදී මුළු ලංකාවම හොල්ලලා සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙන්න අලුත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා බියගම බෝධිත්‍රාරාම විහාරස්ථානයේ. මේ පිළිබඳව මුළු ලංකාවක්ම දැනගන්නවා මාධ්‍ය නාලිකා වලින් පවා මේ පිළිබඳව සැලකලා මේ ප්‍රවෘත්ති ඔබ දකින්න ඇති. ඒ නිසා අපි හිතනවා මේ වසරේත් මේක සංවිධානය වෙනවද? මේ අවුරුදු උත්සවයක් විතරක් නෙමෙයි. එතනින් එහාට ගිහිල්ලා සමාජ ශාසනික අධ්‍යාපනික සේවාවට එහා ගිහපු මහ විශාල සේවයක් ඉටු කරන මහා යතිවරයන්න් වහන්සේ නමක් හොයාගෙන අපි ඇවිල්ලා ඉන්නවා බියගම බෝධිත්‍රාරාම මේ විහාරස්ථාන පරිශ්‍රයට. අද දවසේදී තාමත්ම ආදරෙන් සහ ගෞරවයෙන් පාද නමස්කාර පූර්වකව පිළිගන්නවා බලංගොඩ සිරරතන අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ. අපේ හාමුදුරනේ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි චම්මා. අපි සාකච්ඡාවට ආරම්භය ලබා ගන්නවා. ඇත්තටම අපේ හාමුදුරනේ මම මෙහෙම අහන්නම් කෙටියෙන්ම. මොකද්ද මේ සංවිධානය මෙත්සිස් සංවිධානය කියන්නේ මොකක්ද? මේ නමින් තමයි මේ වැඩසටහන ක්‍රියාත්මක ගිය වසරේදී. ඇත්තටම මෙත්සිස් සංවිධානය කියන එකේ පරම තේරුම සහ අරමුණ මොකද්ද? මේකේ අභිලාෂය මොකද්ද? චමෝත් අපි පරමාදර්ශී මෙත්සිස් සංවිධානය බිහි කරන්නේ මේ රටේ තරුණ තරුණියෝ විශේෂයෙන් නව යෞවනයට පත් වෙන සහ යෞවන වියේ පත් වෙන තරුණ තරුණියෝ විශේෂයෙන් ආගමික සමාජික ජාතික මෙහෙවරට යොමු කිරීම. ඒ වගේම ඒ හරහා යහපත් පුරවැසියන් මේ රට දායාද කිරීමේ අරමුණ තමයි භික්ෂුන් වහන්සේලා වශයෙන් බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන් තරුණ පරපුර යම් වැරදි දිශානතියකට යොමු වෙනවා නම් අපි නිවැරදි දිශානතියට යොමු කරලා නිවැරදි නායකත්වයක් ලබා දීලා නිවැරදිව ජාතික ආගමික ශාසනික සමාජ මෙහෙවර කොහොමද කරන්න කියන අත්දැකීම අපි ලබලා දෙනවා මේ තුල. ගිය වසරේදී අති උත්කර්ෂවත් අන්දමින් මේ කියන කාරණාව ඉෂ්ට සිද්ධ වුණා. ඇත්තටම අපේ හාමුදුරනේ දැන් ගොඩක් අය කියන කතාවක් තමයි මේක අලුත් අවුරුදු උත්සවයක්ම නෙමෙයි අපේ හාමුදුරු සංවිධානය කරන්නේ. එතනින් එහාට ගිහලා බොහෝ වැඩ කටයුතු මේ බක්මහා සැනිකලත් එක්ක සිදු වෙනවා කියන කාරණාව. මොනවාද ඇත්තටම මේ අප්‍රේල් 15 සිද්ධ වෙන්නේ යන්නේ? අප්‍රේල් 15 මගේ උපන්දිනය. ඒ උපන්දිනයේ දවසේ පිනෙන් පිරෙන දිනයක් බවට පත් කරගන්න තමයි මගේ උත්සාහය ආරම්භුනේ. විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළ සන්තුට්ඨි පරමන්දන. ඒ සතුට ලබා ගන්න අපට මුදල් වලින් පමණක් නෙමෙයි. මෛත්‍රියෙන් කරුණාවෙන් පරිත්‍යාගයෙන් සමාජ මෙහෙවරෙන් අපිට ධනය ලැබෙනවා. ඒ ධනය තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ සතුට නැමැති ධනය. පින තුලින් අපිට සැප විපාක වගේම අපිට සන්තුෂ්ටිය ලබා ගන්න පුළුවන්. ඒක කිසිම වෙන භෞතික වස්තුවකින් මිල මුදලකින් ලබා ගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අන්නේ සතුට මේ ලෝක කුඩා සෑම සියලු දෙනා තුළම ඇති කරලා ඒ සතුට ලැබෙන්නේ අපේ සිත් පිරිසුදු වුණාම. අපේ සිත් පිනෙන් පෝෂණය වුණාම අපේ සිත් කුසලින් පෝෂණය වුණාම ඒ නිසා කුසලින් හා පිනෙන් පෝෂණය වෙච්ච සතුට වෙන සැබෑ සතුටේ පරමාර්ථය හඳුනාගෙන ඒ සතුට හැමෝටම දායාද කරන අරමුණ තමයි අපේ අවුරුදු උත්සවයේ අරමුණ. දැන් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට සමගාමීව තමයි මේ මෙත්සිස් සංවිධානය එකතු වෙලා අපේ හාමුදුරුවොත් එක්ක එකතු වෙලා මේ දැවැන්ත බක්මහා සැනිකලී සංවිධානය වෙන්නේ. මේකත් එක්ක බොහෝ වෙලාවට ගැබිණි අම්මාවරුන් වෙනුවෙන් විශේෂ වශයෙන් දානයක් පිරිනැමීම ඊට පස්සේ ඊට අමතරව මහා ජනකෙලි රැසක් එක්ක අතීතයේදී වෙච්ච ජනකෙලි රැසක් එක්ක ජන ක්‍රීඩා රැසක් එක්ක ඊටාත්ම උත්කර්ෂවත් විදිහට මම හිතන්නේ මල්වැඩි සංදර්ශනයේම සහිතව
මේ කටයුතු සිද්ධ වෙන නිසා ඉතාමත්ම ලස්සන වැඩක්. අපි හඳුනේ අපි බලන් ඉන්න අයට මේ ගැන සඳහන් කරමු කරුණු කාරණා කීපයක්. අපි කොහොමද මේකට සම්බන්ධ වෙනවා සම්බන්ධ වෙන්න ඕන හරියටම දවස කවද්ද වෙලාව මොනවාද මොන වගේ තරංගද තියෙන්නේ මොන වගේද වැඩ කටයුතු සිද්ධ වෙන්නේ. ඒ වගේම අපි දන්නවා ගේවරත් බොහෝ දෙනෙකුට දහස් සංඛ්‍යාත පිරිසකට නොමිලේ ආහාර පාන පවා ලබා දුන්නා. එතකොට මේ කටයුත්ත කොහොමද සිද්ධ වෙන්නේ මේ කරුණු කාරණා සියල්ල අපි සැකයෙන් දක්වමු. ඇත්තටම අපි මේ සංවිධානය ආරම්භ කළ අවුරුදු 10ක් වෙනවා. සෑම වර්ෂයකම අපි වාර්ෂිකව මේ උත්සවය සංවිධානය කළා. රටේ පැවති කොරෝනා වැනි ව්‍යසන තත්ත්වවලදී මගහැරුණා. නමුත් අපි වාර්ෂිකව මෙත්සිත වසන්ත උදානය ඉතාමත් උත්කර්ෂවත් අයුරින් සමරනවා. විශේෂයෙන් අපි උදෑසන 6ට කිරි ඉතිර වීම සිද්ධ කරලා මෙවර නැකත් යදලා තියෙන 6:57 හිස තෙල් ගෑමේ චාරිත්‍රය අපි හිස තෙල් ගාලා ආශිර්වාද කරන හැමෝටම නිරෝගී සුවය ප්‍රාර්ථනා කළ චිරජීවනයේ ඒ වගේම ඉන්න අනතුරුව පැමිණෙන සෑම සියලු දෙනායින් උදෑසන තේපැන් සංග්‍රහය සූදානම් කරලා තියෙනවා. ඒ වගේම අපි දහවල් සාංගික දාණය ඒ වගේම ගර්භණී මාතාවරුන් උදෙසා දාණය පිරිනමනවා. විශාල ගර්භණී මාතාවන් පිරිසක් අයදුම්පත් ඉල්ලගෙන ආවා. නමුත් අපි සෝදානම් කරලා තිබුණේ 37යි. 37 මේ වන විට නිකුත් කරලා තියෙනවා. ඒ අයටත් වටිනා ද්‍රව්‍ය ඒ වගේම වවුචර් පතක් අපි ඒ අවදාළ ද්‍රව්‍ය ගන්නත් සෝදානම් කරලා තිබෙනවා. පැමිණෙන සියලු දෙනා වෙනුවෙන් 2000කට පමණ ආසන්න පිරිසකට අපි දිවා භෝජන සංග්‍රහය 1500කට වැඩි පිරිසකට සෝදානම් කරනවා. ඒ වගේම නොයෙක් අවුරුදු ක්‍රීඩා ඒ සියල්ලක්ම තියෙනවා. හවස් කාලයේ අවුරුදු කුමරු කුමරිය, සිඟිති අවුරුදු කුමරු කුමරිය, විකට ඇඳුම්, ජන කවි ඒ සෑම සියලු දෙනාක්ම විනිශ්චය කිරීම සඳහා මේ රටේ විද්වත් කලාකරුවන් කීප පළකටම අපි ආරාධනා කරලා තියෙනවා. ඒ විදිහට තමයි මේ උත්සවය සංවිධානය වෙන්නේ. ඉතින් ඕනෑම කෙනෙකුට සහභාගී වෙන්න පුළුවන්. අපි සම්මාදම් කරන්නේ නැහැ. නමුත් අපේ හිතවත් දේශ විදේශ උදව් කරන කල්යාණ මිත්‍රයෝ මට මේ කටයුත්ත සඳහා සහයෝගය ලබා දෙනවා. මෙසේ සංවිධානයේ සමාජිකවන ඔවුන්ට හැකි ආකාරයෙන් ඔවුන්ගේ කාලය කැප කරනවා, ශ්‍රමය කැප කරනවා. ඒ වගේම පුළුවන් මට්ටමින් අපිට උදව් උපකාර කරනවා. හරි අද දවසේ අපි ඇවිල්ලින්නේ මේ බියගම බෝධි ධර්මාරාම විහාරස්ථ පරිශ්‍රයට. මේ විහාරස්ථානයේ තමයි මේ කටයුතු සිද්ධ වෙන්නේ. ඔබට මේ විහාරස්ථානයේ සොයා ගැනීම ඉතාමත්ම පහසුයි. ඔබ කොහේ හිටියත් අපි හිම විවෘත ආරාධනාවක් කරන්න. ඔබ ලංකාවේ කොහේ හිටියත් මේ වැදගත් දැවැන්ත අවස්ථාවට ඔබට සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා. ඔබ බියගම කඩුවෙල මේ අවට පුද්ගලෙක් නම් බියගම බෝධි ධර්මාරාම විහාරස්ථානය ඔබ දන්නවා ඇති. ඒ නිසා විහාරස්ථානයේ හරියටම මේ එළඹෙන බක් මාස අප්‍රේල් මාස 15 වන දින ඔබ විහාරස්ථානයට සම්බන්ධ වෙන්න. සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍රයක අපේ ආන්දරන්ගේ ජන්මදිනයේ ඉදිරියට තියෙනවා ඒ දිනයට. ඒ නිසා මේ සියලු දේ සමරන්න, මේ සියලු දේ පින්සිතින් යුක්තව අනුමෝදන් කරගන්න තමයි ඔබට මේ ආරාධනය කරන්නේ. එහෙනම් අපි සමුදෙන සූදානම් අපේ ආන්දරනේ. එහෙනම් අපි අවසාන වශයෙන් මොන වගේ දෙයක්ද සමාජයට කියන්න තියෙන මේ වැඩ කටයුත්තත් එක්ක? විශේෂයෙන්ම අලුත් අවුරුද්දේ අපි බලාපොරොත්තු වෙන්න ඕන අලුත් සිතුවිලි. ඉතින් මේ අලුත් අවුරුද්දේ අපි හැමෝගෙම මෙතනට එන හැමෝම සතුටු වෙලා යන්නේ. ඒ සතුට හදවතින්ම සතුටු වෙනවා. ඒ සතුට තුල ඉරිසියාව නැහැ, වෛරය නැහැ, ක්‍රෝධය නැහැ, තණ්හාව නැහැ, පරිගැනීම නැහැ. මෛත්‍රිය, කරුණාව පෙරදරි කරගෙන දානීය පරිත්‍යාගය ඉස්මතු වෙච්ච සැබෑ කල්යාණ මිත්‍රත්වයක් තමයි එතන තියෙන්නේ. අන්නේ කල්යාණ මිත්‍ර භව, ඒ වගේම ඔබේ සිතේ තියෙන පිරිසිදුකම, ඒ වගේම තියෙන යම්කිසි ආතතියක් තියෙනවා නම් ඒ සියල්ල මිදිලා ඒ අලුත් අවුරුද්දේ අසිරිය විඳ ගන්න හැමෝටම අපත් සමග එකතු වෙලා මේ කටයුත්තට සම්බන්ධ වෙන්න කියලා මතක් කරනවා. හරි. එහෙනම් අනිවාර්යෙන්ම අප්‍රේල් 15 බියගම බෝධි ධර්මාරාම විහාරස්ථානයට ඔබට එකතු වෙන්න කියන ආරාධනය කරන ගමන් අද දවසේ අපි සූදානම් මේ කෙටි සාකච්ඡාව මේ හොරව මෙතනින් නිමවට පත් කරන්න. අපි ආදුනේ බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. මේ කරන දැවැන්ත ශාසනික අධ්‍යාපනික මෙහෙවරට එහා ගියපු සමාජීය මෙහෙවර තවදුරටත් කරන්න, ආගමික මෙහෙවර තවදුරටත් කරන්න ඔබ වහන්සේට ශක්තිය, ධෛර්යය, වාසනාව, පුණ්‍යානුමෝදනා ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන අපේ ආදුනේ තෙරුවන් සරණයි. එනම් අපි අදට සමුගෙන යනවා. අපි ආයෙ දවසක වැදගත් සාකච්ඡා වැඩසටහනක් සමගින් එකතු වෙමි බලාපොරොත්තු ඇතුව. අයබෝන්. Visual Next, the general entertainment or lifestyle channel in Sri Lanka.